නැගෙනහිර වායුගෝලයේ කැළඹීමත් සමග පවතින වැසි රහිත තත්ත්වය නිමා වී 23 වන දින උතුරු මැද නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. ඌව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. 24 වන දින මන්නාරම, කිලිනොච්චි, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලේ යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. දකුණු පළාත හැර සෙසු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවිය හැක. කෙසේ වෙතත් මෙම අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය නොවේ යයි බලාපොරොත්තු වනවා. ඔයාලා ජීවත් වන ප්‍රදේශයට ඇතිවන කාලගණන තත්ත්වය දැනගැනීමට පහලින් ඔබේ ප්‍රදේශය කමෙන්ට් කරන්න. මෙවැනි අලුත් තොරතුරු දැනගැනීමට channel එක subscribe කරන්න. තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. සුබ දවසක්.